පසුගිය කොටසින් ලොකු අම්මා පුටුවේ ඉඳන්ම අනිත් පැත්ත හැරිලා මගේ පොල්ල අත ගන්න ගත්තා. ජොකා දාලාත් හිටපු නැති නිසා හොඳට ටෙන්ට් එක ගහලා තිබ්බේ. මෙයාට නම් ලොකු මසාජ් එකක් ඕන වෙයි වගේ කියලා කලිසම උඩින්ම කිස් එකක් දුන්නා. මටත් ඉන්න බැරුව හිටියේ. ඊට පස්සේ ලොකු අම්මා පුටුවේ ඉඳගෙනම කලිසම උඩින් මල්ලියාව කිස් කරන්න ගත්තා. මාත් ලොකු අම්මගේ ඔළුව අත ගාවා. කිස් කරන ගමන් කලිසම උඩින් ටොපා හරිය කට ඇටලටම දාලා සූප්පු කරන්න ගත්තා. මට මාර රසණයක් දැනුණා. කලිසම ටික ටිකට එත් වෙනවා. මට දිව්‍ය ලෝක සැප ඉතින්. එහෙම කරන ගමන් ලොකු අම්මා මම දිහා බලලා අර දෙන්න මොකද කරන්නේ බලන්න එන්න කිව්වා. මම තෙත් විච්ච කලිසමයි නැගපු පොල්ලයි පිටින් හිමීට උඩට ගිහින් ඇහැ දාලා බැලුවා. නංගි හොෝගාලා උගන්නනවා අරූට. දෙන්න බරටම වැඩ. තව පැය දෙකකට ඉවර වෙන්නේ. මං ක්ෂණික මගේ කාමරේ ළඟට ඇවිත් කලිසම පාත් කරලා අතින් කරන ගමන් කාමරේ ඇතුළට ගියා. මම දෙන්න හොෝගාලා වැඩ. තව පැය දෙකක්වත් යයි. එතකන් ඔයා මාව හොඳට මසාජ් කරන්න සුදු කියලා ලොකු අම්මා ළඟට ගිහින් පොල්ල ලං කරාම මෙයා එහෙම්ම මාව ඇඳට තල්ලු කරා. මම ඇඳේ ඉඳ වුණා. ලොකු අම්මා සෙක්සි විදිහට කොණ්ඩේ කඩලා ඔරුව දෙපැත්තට හෙල්ලුවා. කර්ල් කොණ්ඩෙත් එක්ක මාරම සෙක්සි ලුක් එකක් ආවේ. ලොකු අම්මා දන ගහගෙන මං ළඟට ආවා. ඇවිල්ලා මගේ කලව දෙපැත්ත ලෙව කකා කිස් කරා. අම්මෝ මට ඇඟම හිරිවැටිලා යනවා මගේ දැනුණා. ඊට පස්සේ ඇට දෙක ළඟට ඇවිත් ලෙව කාගෙන ටොපා ළඟට ආවා. කෙල ගොඩාක් දැම්මා. ටොපාගේ ඉඳන් පල්ලෙහාට කෙල පෙරෙනවා. ලොකු අම්මේ මට කිඳිරි ගා වුණා. ඇට දෙක ළඟටම කෙල පෙරෙනවා. ඊට පස්සේ ඇට දෙක ළඟ ඉඳන් පෙරෙන කෙල ටිකත් එක්කම ලෙව කාගෙන ඇවිත් පොල්ලම කටට බස්ස ගත්තා. අම්මෝ මම වෙනම ලෝකෙක පාවෙන්න වගේ ගත්තා. පස්සේ හිමීට කටට ගන්න ගත්තා. ගන්න ගමන් අතිනුත් කරන්න ගත්තා. ඒ අතරේ අනිත් අතින් මගේ බඩ අත ගන්න ගත්තා. මගේ ඇස් පිය වුණා. මම ඇඳේ ඉඳගෙන අත් දෙක ඇඳ උඩ තියාගෙන උඩ බලාගෙන ඇස් දෙක පියාගෙන ඉන්නවා. බාගෙට බොත්තම් ගලවගත්තු රෝස පාට බ්ලවුස් එකක් උතැන්ඩගෙන මගේ ලොකු අම්මා මම ඉස්සරහ දන ගහගෙන අමු වේශියෙක් වගේ මගේ පොල්ල උරනෝ කියලා හිතනකොට අම්මෝ මාව තවත් මෝල් වෙන්න ගත්තා. කටට ගන්න වේගෙ ටික ටික වැඩි කරන්න ගත්තා. ඒ අතරේ බඩ දිගේ අත ගාගෙන ගිහින් පපුව අත ගන්න ගත්තා සොෆ්ට් එකට. පස්සේ මගේ තන් දෙක මාරුවෙන් මාරුවට අත ගාවා. පස්සේ පොල්ලෙන් කට නිදහස් කරපු ලොකු අම්මා මන් දිහා ආදරෙන් බනලා මගේ තන් මිරිකන්න ගත්තා. ඊට පස්සේ ආයෙත් පොල්ල කටට අරන් කලින්ට වඩා වේගෙන් පිස්සුවෙන් කටට ගත්තා. මම එයාගේ කොණ්ඩෙන් ගල්ල ගත්තා.